අද දවස මේ කතා බහ විශේෂයෙන්ම වැඩිහිටි ඔබට පමණයි. ඒ වගේම තවත් විශේෂයෙන් කිව්වොත් මේ පුරුෂ පාර්ශ්වයේ ඔබටමයි මේ කතා කරන්නේ. කවදා හරි ඔබට දැනලා තියෙනවද ඔබේ තියෙන පුරුෂ ශක්තිය ක්‍රමානුකූලව අඩු වෙලා ගිහිල්ලා කියලා, අඩු වෙමින් යනවා කියලා. ඒ වගේම ඔබේ බිරිඳ සමග යහන්සුව විඳීමේදී ප්‍රමාණවත් කාලයක් ඔබට ගත කරගන්න බැහැ කියලා දැනලා තියෙනවද? අද දවසේදී අපි මේ ගැන අවධානය යොමු කරමු. ඇයි එහෙම වෙන්නේ? මොනවද අපිට කරන්න පුළුවන් කියන කාරණය. නමුත් බොහෝ වෙලාවට අපි මේ தত্ত্বය සංගවගෙන ඉඳලා කතා කරන්නේ නැතුව බොහෝ වෙලාවට සිදුවන දේ තමයි අපි කවදාවත් ජීවිතේ බලාපොරොත්තු නොවන උග්‍ර තත්ත්වයන්ටපත් වෙලා අපේ පෞල් ජීවිතේ ගැටලු ඇති වෙන්න පටන් ගන්නවා. ඇයි අපිට මෙහෙම ෂණික මෝචන තත්ත්වයක් ඇති වෙන්නේ? එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ප්‍රමාණවත් පරිදි ප්‍රාණවත් නොවෙන්නේ. මේ පිටුපස්සේ විවිධ හේතු කාරණා ගණනාවක් තියෙනවා. ඉඳලා හිටලා අහඹු අවස්ථාවකදී ප්‍රාණවත් බව අඩුවීම එතරම් ලොකු ගැටලුවක් නෙමෙයි. ඒ වගේම ඉඳලා හිටලා අහඹු අවස්ථාවකදී ෂණික මෝචනයක් සිද්ධ වීමත් ලොකු ගැටලුවක් නෙමෙයි. දැන් ෂණික මෝචනය කියලා කියන්නේ ඉක්මනින් පිටවීම කියන කාරණය. හැබැයි ඒකේ අදහස තමයි ප්‍රමාණවත් කාලයක් ඉන්න බෑ කියන එක. දැන් බොහෝ දෙනෙකුට ඇතුල් කිරීමට පෙර හෝ ඇතුල් කළ වහාම ශුක්‍රාණු පිටවීමක් සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට විනාඩි 2-3කට වගේ කාලයකදී ඉක්මනින් ශුක්‍රාණු පිටවීම තමයි බොහෝ වෙලාවට අපි ෂණික මෝචනය කියලා කියන්නේ. නමුත් ඔබට විටින් විට තැනෙනවා නම් වැඩි වාර ගණනකදී ප්‍රාණවත් වීම නැත්නම් වැඩි වාර ගණනකදී ෂණික මෝචන තත්ත්වයක් තියෙනවා නම් එය සංගවාගෙන සිටිය යුතු දෙයක් නෙමෙයි. එය අවශ්‍ය පරිදි කතා බහ කළා නිසි ප්‍රතිකාරයකට යා යුතු තත්ත්වයක්. මක්නිසාද මෙය බොහෝ වෙලාවට අපේ මානසික තත්ත්වයක් එක්ක සම්බන්ධතාවයක් පවතිනවා. මේ මානසික මේ වශයෙන් ඇති කරන බලපෑම හින්දා මේ අපි සංගවගෙන ඉන්න ලැජ්ජාව නිසා හරි වෙන කාරණයක් නිසා හරි අපිට සිද්ධ වෙන දේ තමයි මේ තවත් උග්‍ර වෙනවා, තියෙන ශක්ති ප්‍රමාණය තවත් අඩු වෙලා යනවා. ෂණික මෝචන තත්වයට ඒ කාලය තවත් අඩුවීමේ හේතු ඇති වෙන්න පුළුවන්. මොකද්ද මේ පිටිපස්සේ තියෙන කාරණා? බොහෝ වෙලාවට අපි දකින දෙයක් තමයි එකක් මානසික වශයෙන් තියෙන විවිධ බිඳවැටීම්. බොහෝ වෙලාවට අපි මානසිකව තියෙන නොසන්සුන්කම, වැඩිපුර හිතන ගතිය, අදත් මට බැරි වෙයි, මේක හරියන්නේ නැති වෙයි කියලා හිතන ගතිය බොහෝ වෙලාවට මේ ෂණික මෝචනය සහ අප්‍රාණිකත්වයට බලපාන සාධකයක් වෙනවා. ඒ වගේම තමයි ඇතැම් වෙලාවකදී අපි අනිසි ලෙස හැසිරීම් දක්වන්නට ගිහිල්ලා බියක් සහිතව අනාරක්ෂිතව බොහොම හොඳ පරිසරයක් නොවන තත්වයකදී ඇතැම් සම්බන්ධතාවලදී ඇතිවන තිගැස්ම, බිය වගේ දේවල් නිසාත් අප්‍රාණික තත්ත්වය සහ ෂණික මෝචන තත්ත්වය ඇති වෙලා එය පසුව ඔබට ඇබ්බැහියක් බාටත් පත් වෙලා පුරුද්දක් ලෙස යන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් ඇතැම් අපේ චර්යා ඔබ අධිකව දුම්පානය කරන කෙනෙක් නම් ඒ ඔබට යම් බලපෑමක් ඇති කරන්න පුළුවන්. එහි තියෙන නිකොටින් සහ තාර තැන්පත් වීම ප්‍රධාන කොටගෙන. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඔබ අධික ලෙස විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් මත්කාරක දේවල් නිසාවෙන් අපේ ස්නායු පද්ධතියට ඇති කරන විවිධ බලපෑම් නිසා ස්නායු වලට ඇති කරන හානිදායක ක්‍රියාවන් නිසා බොහෝ වෙලාවට අප්‍රාණිකත්වය සහ ෂණික මෝචනයට හේතුවක් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි ඇතැම් වෙනත් ලෙඩ රෝග අධික ලෙස ඔබේ රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වීම, කොලෙස්ටරෝල් ඕනාවට වඩා වැඩි වී තිබීම, ඒ වගේම ෆැටි ලිවර් තත්ත්ව වගේ ඕනාවට වැඩි වීම, ඒ වගේම ඔබේ උදරයේ ඕනාවට වඩා ඉහළට නිරාගෙන ඒම, ඔබේ තරබාරු බව වැඩි වෙලා ඔබ ස්ථූලත්වයටපත් වෙලා නම් මේ වගේ සාධකත්, ඒ වගේම ඔබේ හෘදයේ ශක්තිමත් බව නිසි ලෙස රඳවගෙන නැත්නම් ඊතා ඉක්මනින් ඔබ වෙහෙසටපත් වෙනවා නම්, ඊතා ඉක්මනින් ඇදුම වගේ තත්ත්ව ඇති වෙනවා නම් බොහෝ වෙලාවට එයත් ඔබට අප්‍රාණිකත්වයක් ඇතිවීමට සහ ෂණික මෝචන තත්වයකට හේතුපාදක වෙන්නට පුළුවන්. එය සමහර අවස්ථාවකදී අපි තව පැත්තක් ගැන කතා කළොත් ඇතැම් ඖෂධ නිසා පෙර කී වගේ රෝගී තත්වයකට හෝ වෙන යම් ගැටලුවකට ගන්නා විශේෂයෙන් මානසිකමය විවිධ හේතුන් වලට ගන්නා ඇතැම් බෙහෙත්වල යම් අතුරු ප්‍රතිඵලයක් විදිහට, එහි සයිඩ් ඉෆෙක්ට් එකක් බලපෑමක් විදිහට ෂණික මෝචන තත්වයක් හෝ ලිංගික අප්‍රාණිකත්වයක් ඇති වෙන්නටත් පුළුවන්. ඉතින් මෙවැනි බොහෝ අවස්ථාවලදී අපිට මොකද කරන්න පුළුවන්? වහාම හොඳම දේ තමයි මේ හංගවගෙන ඉන්න එපා. ලැජ්ජ විය යුතු කාරණයක් නෙමෙයි. මෙය සාමාන්‍ය රෝග තත්ත්වයක් වගේම යම්කිසි තත්ත්වයක් විදිහටම ඔබට බලපාන තවත් සාධකයක් විතරයි. එහෙනම් මේ සම්බන්ධයෙන් ඔබ මනෝපදේශකවරයෙක්, වෛද්‍යවරයෙක් සමග කතා කිරීම අත්‍යවශ්‍යයි. අපි බලමු මොනවද අපිට මේකෙදි කරන්න පුළුවන් කාරණා තියෙන්නේ.
අංක 1 ඔබ ඉස්සෙල්ලා පිළිගන්න ඔබට මෙහෙම තත්ත්වයක් තියෙනවා කියන එක. ඊළඟට ඔබ ඉතා විවෘතව ඔබට මේ දැනෙන හැටි හැඟෙන හැටි ඒ සිදුවන වාර ගන්න කොහොමද වෙන්නේ ඒ කාලය ඔබ සැබෑවටම ඔබේ වෛද්‍යවරයා සමග කතා කරන්න. ඊළඟට ඔබේ BMI එක ගැන සැලකිල්ලක් ගන්න. ඒ තමයි ඔබේ උසට ගැලපෙන බර ප්‍රමාණයක් තියෙන්නට ඕනේ. ඒක ඔබට සූත්‍රයකින් හදාගන්න පුළුවන්. ඒක මෙහෙම කරන්න. ඔබේ උස මැනගන්න. ඔබ අඩි අඟල් වලින් මනින්න. ඊළඟට ඔබේ බර මැනගන්න. දැන් ඔබේ කිලෝග්‍රෑම් බර ප්‍රමාණය අර අපි කලින් හදාගත්ත බරෙහි වර්ග මීටර රගෙන් බෙදන්න. අන්න එතකොට එන අගයට අපි කියනවා BMI අගය කියලා. ඒක ඔබට පේන ඔය කොළ පාට තීරුවේ තියෙනවා නම් ඔබට කලබල වෙන්න දෙයක් නැහැ. හැබැයි කොළ පාට නොවන ඔය රතට හුරු තීරුවක තියෙනවා නම් එහි අදහස වහාම ඔබේ බර අඩු කරගන්න ඕනේ. උස අඩු කරගන්න හෝ උස වැඩි කරගන්න බෑනේ. අපිට පුළුවන් දේ තමයි බර අඩු කරන්න, කෑම පාලනය කරන්න, ඇවිදින්න, සුදුසු ව්‍යායාමයක් ගන්න. ඒත් ඒ අඩුවන ප්‍රමාණය මදි නම් ඔබ ඒ සම්බන්ධ වෛද්‍යවරයෙකු මුණ ගැහිලා පෝෂණ වේදිකයෙකු එහෙම නැත්නම් ක්‍රීඩා සම්බන්ධ වෛද්‍යතුමෙක් මුණ ගැහිලා ඒට සුදුසු උපදෙසක් ගන්න. අනිත් පැත්තෙන් ඔබ ඕනෑමට වඩා දුම්පානය කරන්නෙක් නම් වහාම මේ තත්ත්වය අඩු කර ගැනීම සඳහා ක්‍රියා කරන්න. ඒ වගේම ඔබ ඇල්කොහොල් ප්‍රමාණය අසාමාන්‍ය ලෙස භාවිතා කරනවා නම් වෙනත් මත්කාරක දේවල් ඔබ භාවිතා කරනවා නම් ඒයින් මිදෙන්නට වහාම පියවර ගන්න. ඒකම ඔබේ ආහාර රටාව හරි ගැස ගන්න. ඔබට ප්‍රෝටීන් අවශ්‍යයි. ඒ වගේම ඔබට ශක්තිජනක විටමින් වර්ග සහ අනිකුත් දේවල් අවශ්‍යයි. ඒ නිසා ඔබ කොළ වර්ග අනුභව කිරීම ඉතා වැදගත්. ඒ වගේම ඇට වර්ග, අලබතල වැනි අල වර්ග අනුභවය ඉතා වැදගත්. මේ සියල්ල අතරේ අපි දන්නවා වැල්පෙනල කියලා කියන සාමාන්‍යයෙන් අපි දන්න ඖෂධය ඒ ඊටාම පුරුෂ ශක්තිය ඇති කරන ඒ වගේම ඔබට යහපත් කාලයක් ලබා දෙන ආහාරයක්. ඔබට ඒක සම්බෝල විදියට හදලා ගන්න පුළුවන්, මැල්ලුමක් විදියට ගන්න පුළුවන්, කොළ කැඳ වලට මිශ්‍ර කරලා පානය කරන්න පුළුවන්, විවිධාකාරයෙන් ගන්න පුළුවන්. මේ කිසිත් නැතුව මේ අපි කතා කරපු කිසි කාරණයක් නැතුව ඒත් ඔබට ඇතුල් කිරීමට තරම් හොඳ ප්‍රාණවත් බවක් නැත්නම් ඒ වගේම ඇතුල් කළ වහාම වගේ සුක්‍රාණු පිට වෙනවා නම් ඔබ සුදුසු උපදේශකවරයෙක් සමග මේ වගේම මේ ලිංගික කාරණාවලට උපදේශයක් ගන්න පුළුවන්. ඒ හා සම්බන්ධව මානසික ගැටලු සම්බන්ධයෙන් වැඩ කරන වෛද්‍යතුමෙක් සමග කතා බහ කරලා ඔබට මනස සැහැල්ලු කර ගැනීම, ඒ අවශ්‍ය කරන අභ්‍යාසයන් කිරීම සහ අවශ්‍ය වුණොත් ඖෂධ ප්‍රතිකාරයකින් මේ தත්ත්වය යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. අමතක කරන්න එපා මේ ශනික මෝචනය සහ අප්‍රාණිකත්වය නොසලකා හැරීම තුළ බොහෝ වෙලාවට අපේ සතුට නැති වෙලා ගිහිල්ලා අපේ පෞල් සම්බන්ධතාවලට ගැටලු ඇති වෙලා සැමියා සහ බිරිඳ අතරේ විවිධ ගැටලු විවිධ ප්‍රශ්න ඇති වෙලා ඇතැම් අවස්ථාවලදී පෞල් ජීවිතය අසාර්ථක වන තත්ත්වයටත් පත් වෙනවා. ඒ නිසාවෙන් ඔබට මේ ජය ගැනීමට තියෙන අවස්ථාවක් තියෙනවා නම් ඒ හින්දා එය භාවිතා කරන්න. මේ තත්ත්වයෙන් මිදලා ඔබට ඉතා හොඳ සතුටු ජීවිතයක් ගත කිරීමේ හැකියාව තියෙනවා.